Hi, hi, hi. ඔයාලට මම දෙයක් කියනකොට මම ඒක හරිම වගකීමෙන් කියන්නේ, right? මම මේ ඇත්තටම කියනවා නම් මම ප්‍රසංග වේදිකාවෙන් අවුරුදු එකමාරක් විතර අයින් වෙලා හිටියා. මොකද මම ඒක අපි අලුත් දෙයක් කරද්දි කියන්නේ නෑනේ. එකපාරට අපි නවත්තලමයි ගොඩක් දෙනෙක් යව ඇයි නවතින්නේ ඇයි නැත්. හේතු ගොඩාක් තිබුණා. එක මූලික හේතුවක් මං හැටියට මං දැකපු එක දෙයක් තමයි මේ සීන් එක හරි කැත සීන් එකක්. හරිද මේ ප්‍රසංග වේදිකාව කියන්නේ හරි ලස්සන තැනක් කියලා ඔයාලා හිතුවට මේකේ කට්ට කාලා මේ කියන්නේ අපි ගම් වලට ගිහිල්ලා මං හිතන්නේ මං අවුරුදු 22ක දැන් මම මේ කියන කතාව මං අවුරුදු 22ක එක්ස්පීරියන්ස් එකක් මේ කියන්නේ. මම දෙයක් කියනකොට මං දන්නවා අපේ සීන් එකේ ගොඩ දෙනෙක් ඔය කලාකරුවෝ බෑන්ඩ් එහෙම පවා කතා කරන්න හරි බයයි මේ මං කියන මේ පුද්ගලයා ගැන. හරිද? දැන් මේ අංක 1 කියාගෙන මේ ඉන්නවනේ පොරනාන්දු ඉන්නවනේ පොරනාන්දු එයා හිතනවා එයා මේ මුළු සීන් එකම එයා මේ කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා කියලා. එයා යටතේ කියලා. එයා හිතනවා එයාත් මේ චූටි මේ රාජපක්ෂ කෙනෙක් කියලා. හරිද? රෙජීමයක් කියලා එයාත් හිතන්නේ. මේක මට දේශපාලන ගාව ගන්න ඕනෙත් නැහැ. ඇත්තම කියන මේ මිනිස්සු කියන කතානේ ඔය කිව්වා ඉතින් මං කියන්නේ මේ එයා අර එළියට ඇවිල්ලා දෙන පොර ටෝක්ස් තියෙනවනේ පොර ටෝක්ස් එයාගේ ටික එයාගේ කටු කන ඒවා එයා කට්ට කාපු ඒවා එයාගේ දුකෙන් කියන ඒවා ඔක්කොම දුකයි. හරිද? අනිත් අයට එයා යටින් ඉඳලා දෙන ගේම් කවුරුත් දන්නේ නැහැ. හරි මට කියන්න මොකද මං ඉස්සර ඉඳන් මං කාටවත් බය නැහැනේ මං කියන්න දෙන එක කෙලින්ම කියනවා. ඉතින් ඔය පොරනාන්දු හරි විශේෂ පුද්ගලයෙක් වුණා. මේ හැමෝට මෙයා කාලයක් යද්දි කියන්න පටන් ගත්තා මට අපේ නිවේදකයෝ මේ ෂෝ අරන් කියනවා. මේ පොරනාන්දු දැන් මෙන්න මෙහෙම කියනවා. පොරනාන්දුගේ බෑන්ඩ් එකේ ෂෝ එක දැන් එයාලා දන්නේ නැහනේ. කෙලින්ම ඒගොල්ලෝ ගොඩක් කලාවට අර ගායකයෝ බුක් කරන්නේ පස්සේනේ. ඉතින් මට කාලයක් යද්දි මට තේරෙනවා කට්ටිය කියනවා මේ නිවේදකයන්ට කියලා දෙනවා පොරනාන්දු කියන මේ එයාලව ගන්න එපා. එයාලා නැතුව අපි මෙයාලව දාමු. ඉතින් දැන් අර එකක් තියෙනවනේ මේ පරණ ගායකයෝ දැන් පොරනාන්දු හරි අලුත්නේ ඌ ටොයියා ගානට තමයි දැන් පොරනාන්දු හිතාගෙන ඉන්නේ. පොරනාන්දු යකෝ අපිටත් වඩා වයසයිනේ. පොරනාන්දු හිතාගෙන ඉන්නවා මේ එයා පොඩි ගොල්ලා තාම කියලා. යකෝ එහෙනම් මිනිස්සු ඔයාව පිළි අරන් දින්නේ. ඔයා මේ සම්මාන දීලා අම්මට පොරනාන්දු වලට වඩා වැඩ නැද්ද කියන්නකො මේ සීන් එකේ. පොඩි ගොල්ලෝ ගහනවා කන පැලෙන්නම ගහනවා. හරිද? බලාගෙන ඉද්දි ගහනවා ලස්සන ගහිල්ලා. ඉතින් මං කියන්නේ අපේ කලාකාරයෝ මාර බයයි. කතා කරන්නේ පොරනාන්දු ගැන මොකද පොරනාන්දුගේ වේදිකාවේ පොරනාන්දු නක් ගන්න නෑනේ. දැන් මේ ළඟක ඉන්න මට මේ ෂෝ මම හිතන්නේ ආව කීපයක්. තවමත් ඔය බණේමයි ඔය හෙනේමයි. හරි දැන් මම කෙලිම මූණට කියන එකලංගේ මේ අහවලාගේ බෑන්ඩ් එකද එයාමව ගන්නෑ. මම ඔට්ටු දීලා කියනවා. හරි ඉතින් මේ පොරනාන්දුට මම කියන්නේ පොරනාන්දු ඔයාගේ බෑන්ඩ් එක නැහැ කියලා මම මැරෙන්නෙත් නෑ. මට ඔය ප්‍රසංග වේදිකාවේ ෂෝ මට බලෙන් ඕනෙත් නෑ. දැන් ඔය කලාව කියන්නේ හරියට දේශපාලනය වගේනේ. ඔයාට පක්ෂපාතී අය ඉන්නවා. මට කැමති අය ඉන්නවා. මට අකමැති අය ඉන්නවා. ඔයාට අකමැති ගොඩ දෙනෙක් ඉන්නවා මට වඩා. මොකද ඔයා අංක 1නේ. අපි අංක 1 නෙමෙයිනේ. හරිද? ඉතින් ඔයා ඕන කෙනෙකුට කියන්න. අපිට බැක් කරන්නේ අපි ඕන්නේ මම මේ බලෙන් සීන් එකට ආපු කෙනෙකුත් නෙමෙයි බලෙන් සීන් එකේ ඉන්න ඕන කෙනෙකුත් නෙමෙයි. හරිද? ඉතින් මට ඕන එකක් කියපල්ලා. පොරනාන්දුට කැමති අය ඉන්නවනේ. මට බනි. ඉතින් මට මොකෝ කියපල්ලකෝ. නමුත් මම මේ කියන්නේ පොරනාන්දු ඔයා අපිට අකමැති. මොකද ගොඩ දෙනෙක් ඉන්නවා ගායකයෝ. උන්ගේ නම් කියපුවම පොරනාන්දු කියන නෑ මෙයාව දාන්න එපා. අරයට දාන්න. කනාවට සින්දු කියන එක්කෙනාව දාන්න. එතකොට මේ සුරතලෙන් සින්දු කියන සෙට් එක දාන්න. කමන්නේ ගන්න. අපිට මොකද ඔයා හැබැයි එක දෙයක් තියෙනවා. ඔයා ඔයාගේ වැඩේ කරගන්න. ඔයාට දාන්න ඕන කෙනෙක් ඔයාගේ මේක නග ගන්න. අපිට අවුලක් නැහැ. හැබැයි ඔයත් මතක තියාගන්න. ඔයාගෙත් මේ වෙලාව ටිකි ගා කැරගෙනවා. මොකද ඔයත් රතුයිර ළඟ ටුන් ගාලා කිට්ටු වෙනවා. මොකද සෑහෙන බෑන්ඩ්ස් ඇවිල්ලානේ ඉන්නේ. ඉතින් පොරනාන්දු සෑහෙන්න බයෙන් ඉන්නේ. කාගේ හරි කොපියක් අල්ලගෙන උන් ඕකේ දාගන්න. මට මතකයි චූටි මේ අදහසක් මම නිකන් කියන්න මම එකක් කියන ගොඩක් තියෙනවා පොරනාන්දු කරපේවා. ඔය ටෝච් සෙල්ලම ඔය ෆෝන් දාලා ගහපු ඔක්කොම ඒ කියන්නේ මම ඇවිල්ලා කුවේට් වලට ගිහිල්ලා මම ඔය පොරනාන්දුගේ කාමරේ ඇතුළට ගිහිල්ලා සෙට් එකම ගෙන්නලා මෙහෙම දෙයක් කරමු කියවම අම්මට සිරි
අර අහසට උඩින් ඉන්න මීඩියාවක් තියෙනවනේ. ওই මීඩියා එකත් මාව ගෙන්නන්නේ. මට අදාළත් නැහැ. හරිද? ඉතින් ඕකේ ගිහිල්ලා අම්මට සිරි මම හිටියා ওই ෂෝ එකේ කාලේ. ඉතින් ගිහිල්ලා මං ඉද්දි අම්මට සිරි පොරනාන්දු කරනවා කියන්නකෝ එයාගේ සෙෂන් එකේ. මොකද කලාකරුවන්ට ඉස්සලා නගන්නේ මේ සංගීත කණ්ඩායමනේ. ඉතින් මොන්න ගිහිල්ලා දානවා. යකෝ එතකොට මම ජින්ජර් ස්ටයිලා කියලා ඕක කියලා හැමතිස්සෙම කරා මෙන්න කාලයක් යද්දි මෙන්න අර ස්ටයිල් කියලා එනවා. හරිද? ඔය ඔක්කොම කොපි කරලා යකෝ පොරනාන්දු කොපියම තමයි. හරිද? ඉතින් පොරනාන්දුට මම බයත් නෑ මට වැඩකුත් නෑ. පොරනාන්දුගේ බෑන්ඩ් එකට නැග්ගේ නෑ කියලා මට අනේ මට ෂෝ නැද්ද යකෝ. මං කියන්නේ ඕන තරම් හොඳ බෑන්ඩ් ඉන්නවා මේ ලංකාවේ. හරිද? පොරනාන්දුරත් කියන්නේ ඔයාට හැමදාම ඔයාව හිතාගෙන ඉන්න ඔය මාන්නේ මන්නේකින් ළඟදී කැපෙනවා. ඉතින් ඒක නිසා ඔය ෂෝ ඔය ගන්න ඔක්කොම කොට යනවාද කියපල්ලකෝ. අනිත් බෑන්ඩ් වලට මේ ළඟදී ආපු බෑන්ඩ් වල සෙනඟ වැටිල්ල හැටියට පොරනාන්දු මාර විදිහට බය වෙලා ඉන්නේ. ඉතින් මං කියන්නේ යකෝ නැවතත් මං කියන්නේ කලාකරුවන්ට ආදරය අය අකමැති අය බෑන්ඩ් වලට කැමති අය අකමැති අය ඉන්නවා. මට කමෙන්ට් වලින් දාලා බැරපල්ලා. මට මොකෝ හැබැයි මං පොරනාන්දුරු කියන්නේ අපිව අතරපල්ලා. ඔයා අකමැති කලාකරුවන්ට ඔයානේ කියන්නේ මේ සංවිධායකයට කියනවා. මෙයාව ගන්න එපා. එයාව ගන්න එපා. අරයව ගන්න එපා. ඔක්කොම දැන් කල්ලිකුත් වෙලා තියෙන්නේ. ඉතින් අර එයාත් මේ රැඳිලා ඉන්න බලන්න මේ අලුතෙන් එන සෙට් එක. ඔය දාගෙන ඔය සෙට් එකම එයාත් දාගෙන එයාත් වැජෙන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. ඉතින් පොරනාන්දුට මං එකක් කියන්නම්. ඔයා කරගෙන යන්න ඔයා කරන දේ. හැබැයි මේ සංවිධායකට අපිට මෙයා බුක් කරගන්න එපා. අරයා බුක් කරන්න බෑ. මගේ සංවිධායකයන්ටත් ඔය පොරනාන්දුගේ බෑන්ඩ් වැඩ මට නම් දෙන්න එපා. මම එන්නෙත් නෑ මට ඕනෙත් නෑ. ඉතින් I love you මොකද ඕන තරම් මරු පට්ට බෑන්ඩ් මේ ලංකාවේ ඉන්නවා. අපේ ගායකයෝ තවමත් හොඳට යකෝ සින්දු කියනවා තිතට. දොඹේට කියනවා සින්දු. හරි ඒක නිසා අලුත් කට්ටිය එන්න ඕනේ. අපිට මං කියන්නේ අලුත් කට්ටිය එන්න ඕනේ. යකෝ පරණුන්ව වලලා දාන්නද කියන්නේ. ඕන තරම් මං ගැනනේ මං කියන්නේ. අලුත් ගායකයෝ ඉන්නවා. උන්ට යකෝ වල කප පොරනාන්දු ඇවිල්ලා මීඩියා වල හරියට නිකන් එයා දුකෙන් එයා හොඳයි එයා තමයි ධර්මයේ වෙසෙන්නා කියලා පෙන්නනවා. ඔක්කොම යකෝ ඕන තරම් ගායකින් ඔය පොරනාන්දු ගැන කියා ගන්න බැරි. ඉතින් ඔය පොරනාන්දුගේ ගැන තමයි ඔය ටිකක් කිව්වේ මම. I love you Ginger Style.